පංගු වෙලාට තියෙන පුද පූජා සියල්ල කරලා පතල පටන් ගන්නවා මෙලෝ වැඩි එකක් නැහැ. අඩිය ගාලා ගිහලා උදේම පටන් ගත්තා දවස් 3 බඩු එළියේ. මාර වැඩි. දැක්කනේ? මගේ පන්සල අච්චර සාගරයට හදලා තියෙනවා කිසිම නැකතක් නැහැ. තාම බයිරෝ පූජාව දුන්නේ නැහැ. බයිරෝ පූජාවක් දෙන්නේ කො මූ 1,45,000 කිල්ලුවා. යකෝ සිමෙන්ති කොට්ට 140ක් ගන්නවා මං. නායකාරකෝ ඔබට යා බයිරවෙක් කොහෙද බා? ගේන කියන එක උඹ ආඹනවනේ තියලා. හම්බෙන උඹ තමයි ලොකුම බයිරවයා කිව්වා. ඉතින් බොහොම පරිස්සමෙන් තෙරුවන් සරණ යන්න. බොහොම දාම් පාසල් යනවා නේද ඔක්කොම? දාම් පාසල් දාම් පාසල්. පොඩි පුතා යන්නේ කී ඉස්කෝලේ? 3 මේ ගමේ දින්නේ. දාම් පාසල් යන්නේ. අක්කා යනවද? අක්කා යනවා දාම් පාසල්. ඔයා යන්නේ නැත්te පන්තිද? ඉස්සර ගියාද? දැන් යන්නේ. මම ලොකු මිනිහෙක්. යන්න ඕනේ. ඉක්මනට යන්න ඕනේ දාම් පාසල්. දාම් පාසල් යන්නේ මේ උපාධි ගන්න නෙමෙයි දාම් පාසල් තමයි ගාථා ටික ඉගෙන ගන්නෙ. දාම් පාසල් තමයි සරමයන්ට ගන්න පුරුදු වෙන්නේ. දාම් පාසල් තමයි විනය ඇති වෙන්නේ. අපිත් ඒ කාලේ හරි කැමති. දාම් පාසල් යන්න. දාම් පාසල් අරගුවාම බෙල්ට් එක ගාව ගම දිව්වා පාරට ගත්ත ධර්මසාටකේ වගේ දාගත්ත දුවනවා ගෙදර.